ඉතින් ඔයාටත් මේම හිතනවද බලන්නකෝ. කාට හරි මැසේජ් එකක් දැම්මට පස්සේ එයා මං ගැන මොනවා හිතයිද? නැත්තම් මේක තවත් වෙනස් විදියකට දාන්න තිබ්බනේ. නැත්තම් සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් හරි මොකක් හරි දෙයක් ෂෙයා කරද්දි මේක ක්‍රින්ජ් වගේ පෙයිද? නැත්තම් මොකක් හරි ස්ථානයකට යද්දි මෙතන ඉන්න මිනිස්සු මන් දිහා බලන් ඉන්නවද? මගේ ඇඳුම මං හැසිරෙන විදිය ඒගොල්ලෝ ජජ් කරනවද? මේ විදියට අනේකා අප තුළ මේ විදියට හිතන් ඉන්නවා කියලා අපි නිතරම මනසින් සිතනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි මේ ගැන කතා කරමු. ඉතින් මේකට සයිකොලොජි වල නමක් තියෙනවා. ඉතින් මේකට කියන්නේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් කියලා. ඉතින් මේක ඕවර් තින්කින් වලින් නැත්තම් සෝෂල් ඇන්සයිටි වලින් වගේ දේවල් වලින් මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිව දවසට 100කින් විතර බලනවා. අපි හිතනවා මේ 100ම අපිව විනිශ්චය කරනවා කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම නෑ. හැමෝම ඉන්නේ තම තමන්ගේ ලෝකවල බිසි වෙලා තම තමන්ගේ ප්‍රශ්න ගැන. ඒ වගේ ඒ අවස්ථාවට ගැලපෙන තම තමන්ගේ ලෝකවල තමයි හැමෝම ජීවත් වෙන්නේ. බාහිර අපි කාට හරි දාන මැසේජ් එකක් ඒගොල්ලෝ එක සාමාන්‍යයෙන් බල්ලා එච්චර මතක තියාගන්න දෙයක් නෙමෙයි. ඒනකොට අපි හිතනවා මෙයා මේක ගැන මොනවා හිතයිද මං ගැන මොනවා හිතයිද කියලා අපි හැමතිස්සෙම අපේ මනසෙන් අපිව පර්ෆෙක්ට් කරන්න හදනවා. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ කියලා. මොකද මනුස්ස ස්වභාවය තමයි ඒක. ඉතින් හැමෝම හැමතිස්සෙම පර්ෆෙක්ට් නෑ. අපි ඒක මුලින්ම දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි තැනකට යද්දී අපි හිතනවා නැත්තම් මොකක් හරි ඇඳුමක් ඇඳගෙන යද්දී නැත්තම් මොකක් හරි තැනකට යද්දී හිතනවා මේගොල්ලෝ මන් දිහා බලන් ඉන්නවද? නැත්තම් මගේ ඇඳුම ජජ් කරයිද? මං හැසිරෙන විදිය ඒගොල්ලෝ බලන් ඉදීද කියලා අපි මනසෙන්ම හිතනවා අයියෝ මේක අවුල්. මේ විදිහට මේගොල්ලෝ හිතනවා කියලා අපි මනසින් හිතනවා. හැබැයි ඇත්තට මේගොල්ලෝ හිතා ඉන්න වෙන දෙයක් ගැන. නැත්තම් ඔබ දිහා බල්ලක සාමාන්‍ය සිතුවිල්ලක් විතරයි ඒගොල්ලොන්ට එන්නේ. ඉතින් මිනිස්සුන්ගේ සිතුවිලි නිකන් ස්වභාව දාම වගේ. ඉතින් වෙනස් වෙනවා. ඒකට අපි හිතනවා මේගොල්ලෝ මොනවා හිතයිද කියලා අපි දිගෙන් දිගටම හිතනවා. ඒ කියන්නේ මේ වටේ තියෙන ලෝකේ අපි වටා කරගෙනවා කියලා අපි හැමතිස්සෙම හිතන එක. ඉතින් මේක ඇත්තක් නෙමෙයි. මේක ඇත්තටම අපේ මනස තුල ඇති වෙන දෙයක්. හැමෝම ඉන්නේ තම තමන්ගේ ලෝකවල තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ඒ අවස්ථාවට පරිදි නැත්තම් ඒගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් ගැන නැත්තම් ඒ අවස්ථාවේ හිටපු කතා බහක් ගැන තමයි ඒගොල්ලෝ හිතා ඉන්නේ. මට අපි ඇත්තටම හිතනවා මේගොල්ලෝ මං ගැන හිතන් ඉන්නවා මාව ජජ් කරනවා කියලා. නැත්තම් මන් දිහා හැමතිස්සෙම බලන් ඉන්නවා කියලා. ඉතින් මේක ඇත්තටම මනස තුල ඇති වෙන තනිකර බොරුවක්, මායාවක්. ඉතින් මේක නැති කරගන්න පුළුවන්. අපි මේකට කරන්න ඕනේ මේ දේ ඇත්තටම තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි අපිට අවධානය යොමු කරලා අපි සතුටින් ඉන්න ඕනේ. ඉතින් අපි හැමතිස්සෙම හිතන් ඉන්න ඕනේ මේක ඇත්තක් නෙමෙයි කියලා. ඉතින් අපි වටේ ඉන්න හැම මිනිහෙම පර්ෆෙක්ට් නෑ. ඉතින් ඇත්තට මිනිස්සු කවුරුත් හිතන් ඉන්නේ තමන් පර්ෆෙක්ට් වෙලා කියලා. ඉතින් ඒක නිසා අපි වටේ ඉන්න හැමෝටම අනවශ්‍ය විදිහට වටිනාකමක් දෙන්න යන්න එපා මේගොල්ලෝ පර්ෆෙක්ට් කියලා. ඉතින් හැමෝම සාමාන්‍ය මිනිස්සු කියලා අපි හිතා ගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතයට එදිනෙදා මුහුණ දෙන්න වෙන සිද්ධීන්, අපේ ජීවිතය, අපේ පෙනුම, අපේ ස්වභාවය අපි මේවා පිළිගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන ජීවිතය ගැන. ඉතින් හැම මනුස්සෙම මනුස්සෙට වෙනස්. ඉතින් අපි මුලින්ම අපිට ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන්න ඕනේ. ඉතින් සතුටු වෙලා මේ අපිට ලැබිලා තියෙන ජීවිතේ අපි පිළිගන්න ඕනේ. ඉතින් අපි අපේ ජීවිතේ අඩුපාඩු හදා ගන්න ඕනේ. නිවැරදි තීරණ ගන්න ඕනේ. කොන්ෆිඩන්ස් එක වැඩි කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේම නිවැරදි විදිහට හැසිරෙන්න ඕනේ. ඉතින් මේ දේවල් කරද්දී අපි හිතන්න ඕනේ අපි හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ. ඒ වගේම මේ හැම මිනිහෙම අපි දිහා හැමතිස්සෙම බලන් ඉන්නේ ජජ් කරන්නේ නෑ කියලා. ඉතින් සමහරක් දේවල් හම්බු සිදුවීම් වලින් එන්න පුළුවන්. ඒක නිසා අපි හැමතිස්සෙම අපිව පර්ෆෙක්ට් කියලා අපි හිතන්න හොඳ නැහැ. ඉතින් මනුස්ස ස්වභාවය කියලා. ඉතින් මේක මනුස්ස ස්වභාවය. ඉතින් අපිට වැරදෙන්න අවස්ථා තියෙනවා. අපි හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් අපි මුලින්ම මේක පිළිගන්න ඕනේ මේ මනුස්සයන්ගේ හැටි කියලා. ඉතින් හැමෝම ජීවත් වෙන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ දැන් අත්විඳපු දේවල් දකින්න ලැබිච්ච දේවල් අනුව තමයි හැමෝගෙම ඊගෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කිසිම කෙනෙක් පර්ෆෙක්ට් කියලා අපිට කියන්න බෑ. ඒක නිසා හැමෝටම අනවශ්‍ය විදියට වටිනාකමක් දෙන්න යන්න හොඳ නැහැ. ඇත්තටම හැමෝම ජීවත් වෙන්නේ තම තමන්ගේ ලෝකවල. ඉතින් කවුරුත් හිතන්නේ තමන් ඇත්තටම පර්ෆෙක්ට් වෙලාද කියලා. ඒක නිසා හැමෝටම අනවශ්‍ය විදිහට වටිනාකමක් දෙන්න යන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් channel එක subscribe කරලා set වෙන්න. ඉතින් අපි මේ ගැන තව වීඩියෝ එකකින් ඉස්සරහට තවත් දේවල් කතා කරමු. ඉතින් හැමෝටම ජය වේවා.